මෙතුමා මතක් වෙනකොට මට හිතුණා මේ අවුරුදු 20කට ඉස්සර ඉතිහාසයට ගියා මට හිතුණා මේ දැන් හිතුණ දෙයක් තමයි මට ආයි කැපිටි කොල්ලේ ප්‍රාදේශීය ලේකම් වෙලා ගියා නම් 20කට කලින් හිටියේ හොඳයි නේද කියලා හිතුණා අර මෙතුමා මතක් වුණා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙච්චර වෙල්කම් එකක් මේ අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය දෙයක් මෙතන සෑහෙන ලෑස්ති කරලා තිබ්බා අපි ස්තුතිවන්ත වෙනවා. AC room එකේ ඉඳගෙනවත් කරන්න බැරි වැඩක් මේක. ඉතින් මම හිතුවා ඇත්තටම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මම ඉස්සලම සර්ලට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ දෙයකට අත ගහපු ගැන. මොකද අපට පුළුවන් විදිහට දායකත්වය ලබා දෙන්න හැකියාවක් වෙනවා මේකයි මේ පොඩි හරි දශමයකට. මොකද අපි අපි උට ඌබනාව තිබ්බේ දැන් මේ වගේ ඇතුලේ තියෙන ගණිතය ගැන කවුරුත් ලොකු ස්ටඩි එකක් කරලා තිබ්බේ නැහැ. අපිට ඕන උනේ මේ ඇතුලේ තියෙන ගණිතය දකින්න. ඉතින් ඒක තමයි අපේ උත්සාහය. සර්ගේ වගේ අර ගණිතේ නෑ කියවට ඇත්තටම මෙතන තමයි ලොකු ගණිතයක් තියෙන්නේ. මොකද වැවක් එක්ක වැවේ වතුර කැපැසිටියත් එක්ක අපි මේ කුඹුරු ආය කරන්නේ කොහොමද කියන දේ ඇත්තටම කැල්කියුලේෂන් එකක් තියෙනවා ඒක ලොකු.
දෙයක් බලාපොරොත්තුත් නැහැ. ඔයගොල්ලෝ ගොඩක් මහන්සිලා තිබ්බා අපි වෙනුවෙන් මේ දෙයට දැන් අපිට දවල් කෑම ලෑස්ති කරලා මේ ගොඩක් මහන්සිලා තිබ්බා. ඉතින් සියලු දෙනාටම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ ලංකා ගැන එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ එන්න කලින්. දැන් ඊයේ අපිට සෙෂන් එකක් තිබ්බා. ඒකයි දැන් අද තමයි ඇත්තටම ඇසින් දැකලා අපි එතකොට තමයි මේ අයිඩියා එක ගොඩක් එන්නේ ඒක ගැන. මේ දැන් අයිඩියා එකකුත් තියෙනවා. ඒකින්ද දැන් ඉස්සරහට ස්ටඩීස් කරගෙන යන්න දැන් අපි බලාපොරොත්තු වෙනවා. අපි කතා වුණේ දැන් ඉස්සරහට මේ රිසර්ච් එකට සර්ලත් එක්ක සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ටික කරගන්න. එතකොට අපිට ඉස්සරහටත් එන්න සිද්ධ වෙනවා. එතකොටත් අපිට සහයෝගය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම thank you හැමෝටම මේ අපි වෙනුවෙන් මේ දරපු මහන්සියට thank you.